සුබ දවසක් ඔයාලට. ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා The Eurofam Diaries මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි ගියා චෙරි කඩන්න. මොකද මේ දවස්වල චෙරි සීසන් එක ස්විට්සර්ලන්ඩ් වල. චෙරි විතරක් නෙමේ දැන් ස්ට්‍රෝබෙරිත් හැදීගෙන එන කාලේ. ඉතින් ඔන්න මම ගියා මගේ ගෙදර මගේ මහත්තයයි බබාලත් එක්ක චෙරි කඩන්න. ඉතින් මේ තමයි එතන චෙරි කඩලා කිරලා දෙන තැන ඇත්තටම. එතනින් අපි කූඩයක් අරගන්න ඕනේ චෙරි කඩන්න යනවා නම්. එතන ඇත්තටම චෙරි විතරක් නෙමෙයි වෙන එළවලු ಜಾති ඒ වගේම ස්ට්‍රෝබෙරි ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මෙතන. ඒවා කිරලා දෙන්නේ. මෙතන බවන්හොෆ් එකක්. බවන්හොෆ් එකක් කියන්නේ ලංකාවේ සිංහලෙන් කියන්නේ ගොවිපලක් කියන එකට. ඉතින් මේ බලන්නකො හරි ලස්සන මල් පිපිලා රෝස මල් රතු පාට මේකේ දාලා තියෙන්නේ ඔෆ්නුන් සයිටන් කියලා මේ මොන්ටාග් බිස් සම්ස්ටාග් කියන්නේ ඇත්තටම මේ විවෘත කරලා තියෙන දවස් සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකන් කියලා දාලා තියෙන්නේ. මොන්ටාග් බිස් සම්ස්ටාග් කියන්නේ මොන්ටාග් කියන්නේ සඳුදාට සම්ස්ටාග් කියන්නේ සෙනසුරාදාට. ඉතින් මේක ඉරිදට වහලා තියෙන්නේ. සොන්ටාග් ගෙස්ලෝසන් කියන්නේ ඉරිදට වහලා කියන එක. ඉතින් මේ බලන්නකො සමහර ඒවා ඇත්තටම තාම හොඳට ඉදිලා නැහැ. ඉදීගෙන එන චෙරි තියෙන්නේ. ඉතින් සමහර ඒවා නම් හොඳට ඉදිලා. ඉතින් අපේ පුතාට හරිම සතුටුයි. එයාට තමයි කූඩි දුන්නේ කැමති තරමක් කඩා ගන්න කියලා. එයා ඉතින් ඒවා හරියට ඉදිච්ච නැති ඒවත් කඩලා තිබ්බ මන් දැක්කා. ඉතින් ඔහොම තමයි. ඉතින් ළමයිනේ. ඉතින් ඒ වගේම අපේ චූටි දුවට අපි පරණ ඇඳුමක් ගේන්න හිටියා. මොකද චෙරි කහට වැටුණන් පස්සේ ඒවා යන්නේ නැති නිසා. නමුත් අමතක වුණා. හැබැයි ඊට පස්සේ අපි ටී-ෂර්ට් එකත් ගලවලා එයාට කැමති විදිහට චෙරි කඩන්න දුන්නා. මේ තමයි ස්ට්‍රෝබෙරි හදලා තියෙන විදිහ. ලස්සනට දිගට හදලා තියෙනවා. දැන් මල් පිපිලා තියෙන්නේ. සමහර ඒ වගේ චූටි ස්ට්‍රෝබෙරිත් හැදිලා තියෙනවා. ඉතින් ඔහොම තමයි මේ බලන්නකො හරියට බල්බ් හැදිලා වගේ අපිට ඉතින් ලංකාවේ උගුරැස්ස ලොබි වගේ තමයි පේන්නේ මේ චෙරි. නමුත් රස වෙනස්. හැබැයි මං හිතනවා චෙරි වලට වඩා ගුණ ඇති කියලා අපේ උගුරැස්ස. ඉතින් මේවා දැක්කම හරිම ලස්සනයි. ඉතින් අපිට මේකේ කැමැති තරමක් අපිට මේක ඇතුලේ කන්න පුළුවන්. කිසිම වියදමක් මුදලක් ගන්නෙ නැහැ. ඇති තරම් කන්න පුළුවන්. කිසිම සත පහක්වත් ගන්නෙ නැහැ. ඒක ෆ්‍රී. හැබැයි අපි අරගෙන යනවා නම් ඒ ගෙනියන කිලෝ ගානට ඒකේ මුදලක් තියෙනවා. ඒක ගෙවලා අරගෙන යන්න ඕනේ. ඉතින් අපිත් ඇති තරම් කෑවා. මේ ඉන්නේ අපේ දුව. එයාටත් හරි සතුටුයි. මොකද මේ දඟලන්න හොඳට පුළුවන්. ඒක නිසා මෙතන. මේ බලන්නකෝ පොඩි හුලඟකුත් තියෙනවා. ඉතින් ඇත්තටම මට මේව දකිද්දී අපේ ලංකාවේ ගස් තමයි මතක් වෙන්නේ. ලොවි ගස්. අපිට අපේ ඇපල් මෙහි ඇපල් තියෙනකොට අපිට අපේ අඹ ගස් තියෙනවා. ඒ වගේ තමයි එක එක රටවල් වලට පළතුරු වෙනස් වෙනවා. ඉතින් පාර පැනලා අපි යමුකෝ බලන්න එහා පැත්තේ තියෙන චෙරි වත්තේ ඉතුරු කෑල්ල. අපි යමුකෝ බලන්න මොකද එතන ඉන්නවා පාර පනින තැන අපි හරියට පාර පනිනවාද කියලා අපේ සේෆ්ටි එකට ආරක්ෂාවට එක්කෙනෙක්ව තියලා එයා තමයි දෙපැත්ත බලලා අපිට පාර පනින්න උදව් කරන්නේ. මේ රටවල් වල ඇත්තටම මිනිස්සුන්ගේ ආරක්ෂාව ගොඩාක් බලනවා. ඉතින් මේ බලන්නකෝ මෙතනින් තමයි පාර පනින්නේ. වයසක අංකල් කෙනෙක් ඉන්නවා. එයා තමයි උදව් කරන්නේ. මේ බලන්නකෝ ඒගොල්ලන් පාර්ට් ටයිම් එකක් විදිහට තමයි මේ ජොබ් එක කරනවා ඇත්තේ මං හිතන්නේ. ඉතින් එයාගෙන් මං විස්තර ඇහුවා. අපි බලමුකෝ එයා මොකද කියන්නේ කියලා. ඉතින් මං ඒ අංකල්ගෙන් ඇහුවම ඒ අංකල් කිව්වා ගොඩක් අය එන්නේ ෆ්‍රයිටාග් und සම්ස්ටාග් කියලා. ඒ කියන්නේ සිකුරාදටයි සෙනසුරාදටයි කියලා. ඒ කියන්නේ එතකොට ගොඩක් අය ඒ කියන්නේ නිවාඩු දවස් වගේනේ. වීකෙන්ඩ් එක වගේ තමයි මං හිතන්නේ මේකේ සොන්ටාග් ගෙස්ලෝෂන් කියලා තියෙන ඉරිදට වහලානේ. එතකොට ඉරිදට සෙනග එන්නේ නැහැ. ඒක නිසා ගොඩක් දුරට සිකුරාදා සෙනසුරාදා තමයි එනවා කියලා කිව්වා. ඉතින් එයා නිවාඩු වෙලාවට පොතුත් කියවනවා කියලා කිව්වා. ඉතින් එතන සෙනග නැති වුණාම. ඉතින් මේගොල්ලන් හරිම කරුණාවන්තයි. ඉතින් අපිත් දැන් මේ අපේ ලියාරට හරිම සතුටුයි. ඇවිදිනවා සෙල්ලම් කරනවා. එයා ඇති තරම් කෑවා. කාලා සමහර ඒවා ඉතින් පොඩි ළමයිනේ සමහර ඒවා කඩලා දැම්ම මේ ශ්‍රී ලංකන් වඳුරෙක් වගේ අපේ පුතා ගහට නැගලා එයාත් ඉතින් ඇති තරම් කැඩුවා. මොකද එයා ඉදිච්ච ඒවා කඩන්න කිව්වම
සමහර වෙලාවට ඉදිච්ච ඒවා කැඩුවේ නෑ. ඉතින් ළමයින්ගේ හැටින් ඉතින් බැනලා වැඩක් නෑනේ. ඉතින් එයාට තමයි කඩන්න දුන්නේ. අපි එයාට තමයි chance එකක් දුන්නේ කඩන්න. මොකද ඒගොල්ලෝනේ මේ දේවල් කරන්න ආස. ඉතින් අපිත් ඔය තැන් තැන් වල ඉඳගෙන චෙරි කෑවා. ඉතින් ඒ දවස් හරිම සතුටින් ගෙවුණා. ඒ වුණාට ගොඩාක්ම රස්නේ 30ට වගේ රස්නේ යනවා. මොකද මේ දවස්වල රස්නේ වැඩි. මේ තියෙන්නේ සමහර කට්ටිය ගස් උඩ. සමහර අය මේ අපේ හස්බන්ඩ්ත් ඉඳගෙන මේ ඉන්නේ අපේ පුතා. ඉතින් මෙතන කැමති විදියට ඕනනම් ඇවිල්ලා පික්නික් එකක් වුණත් මේ ඇවිල්ලා ඒගොල්ලන්ට කැමති විදියට කෑම කාලා රෙද්දක් එලාගෙන කැමති විදියට කාලා පවුලයත් එක්ක එතනින් සතුටින් ඉඳලා මේ හෙවණක යන්න පුළුවන්. කිසි තහනමක් නැහැ. ඉතින් මේ අපිටත් හිතුණ හැම කරන්න. නමුත් පළවෙනි වතාවට මෙතෙන්ට ආව නිසා කොහොමද කියලා අපි දන්නේ නැහනේ. වෙන දවසක ආයි අපි එන්න ඕනේ. ඉතින් ගස් නම් ගොඩාක් හදලා තිනවා. අපි හැම ගහක් ගාවටම ගියේ නෑ. මොකද ගොඩාක් තියෙනවා. ඒතර ඇවිදින්න බෑ. අපිට මේ ටිකටත් ඇත්තටම පැයක් විතර ගියා ඇවිදින්න. ඉතින් එක එක ගස් වල චෙරි එක එක රහයි, සමහර ඒවා පැණි රහයි, සමහර තිත්ත චෙරි ඒවත් තිබ්බා. ඉතින් එහෙම තමයි. ඉතින් අපි සතුටින් මේ වෙලාවේ කාලය ගත කරලා අපි ඉතින් ඇත්තටම ගොඩාක් අපි චෙරි කඩාගත්තේ නෑ. මොකද අපි ඇවිදින්න යනකොට අපි ජීවත් වෙන පළාතේ, ඒ කියන්නේ බියර් කියන පළාතේ තැන් තැන්වල චෙරි ගස් හැදිලා තියෙනවා. කුඹුරවල් වල, ඒ කියන්නේ කුඹුරු වගේ තියෙන ඔය තිරිඟු ඒ වගේ තැන්වල හැදිලා තියෙනවා. ඉතින් එතකොට අපි කරන්නේ චෙරි කඩා ගන්නවා. ඒ කියන්නේ ඒවා නිකම්ම තියෙන ගස්. ඉතින් මේ තියෙන්නේ පරිසරයේ එතන අවට තියෙන වටේට ලස්සනයි. ගොවිපළවල් තමයි තියෙන්නේ. මේ ට්‍රැක්ටර් එකකින් එහා පැත්තෙත් මං හිතන්නේ මොනවා හරි වගාවක් දාන්න ඒගොල්ලන් හානවා එක. ඉතින් මෙතන මේ තියෙන ස්ට්‍රෝබෙරි පැල දාලා දිගටම තාම ස්ට්‍රෝබෙරි නැති වුණත් මෙතන ස්ට්‍රෝබෙරි කඩන්න තිබ්බා. මේ තියෙන අපි එනකොට තිබ්බා. අපි එතනින් දැන් ආවා. එනකොට අපි තව කාර් ගොඩක් නවත්තලා තිබ්බ නිසා අපි ආවා එතන බාදි. ඒ කියන්නේ නාන්න පුළුවන් තැනක්, ස්විමින් කරන්න පුළුවන් තැනක් තිබ්බා. මොකද අපේ බබාලත් ආසයි එතෙන්ට යන්න. ඒක නිසා අපිත් ආවා එතනින් මොකද්ද කියලා බලන්න. මොකද අපේ ගෙදර ඉඳන් ඊටාම ළඟයි මෙතෙන්ට විනාඩි 10ක් වගේ යන්නේ. ඉතින් බලද්දි ඇත්තට මෙතන තිබ්බේ මේ ස්විමින් pool එකක්. ඉතින් අපි ආයිත් එතෙන්ට එන්න බලාපොරොත්තු වෙමින් අපි නැවත විස්තර අරන් එන්නම් ඕගොල්ලන්ට. ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.